සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔන්න මම අද හදන්න යන්නේ රුපියල් 275කට වගේ පොඩි ගානකට ගන්න පුළුවන් මෝදා එකේ මෙන්න මේ චොකලට් පුඩින් එක හදන්න. මේක ගෙදර හැමෝටම ඇති වෙන්න හදා ගන්න පුළුවන්. පැකට් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ පුඩින් මිශ්‍රණයේ තියෙන පැකට් එකයි චොකලට් ටොපින් පැකට් එකකුයි. මුලින්ම මම උණු වතුර මිලිලීටර් 500කට කිරිපිටි මේස හැඳි 5ක් දිය කරගෙන මේ වගේ කිරි එක හදාගත්තා. මම දැන් කිරි එක ලිපේ තියාගෙන මේකට පුඩින් මිශ්‍රණය එකතු කරගන්නවා. ඊළඟට අපි මේ ටික හොඳින් දිය කරගන්න ඕනේ. මට මේ පුඩින් මිශ්‍රණය හදාගන්න හරියටම විනාඩි 6ක් වගේ තමයි ගියේ. ඔයාලගේ ලිපේ තියෙන ගින්දර මට්ටම අනුව මේක හදාගන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ගොඩාක්ම ඝන වෙනකම් මේක ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. මේ වගේ උතුරගෙන එනකොට අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. හරි, දැන් මගේ පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේ වගේ තමයි තියෙන්නේ. මම දැන් මේක ලිපෙන් අයින් කරලා අපේ පුඩින් එක සෙට් කරගන්න භාජනයට දාගන්නවා. මම අරගත්ත භාජනයේ ඉඩ මදි නිසා මම මේකෙන් ටිකක් තව පොඩි භාජනයකට දාගන්නවා. දැන් මම මේක හොඳටම නිවුනට පස්සේ ශීතකරණයේ දාලා පැය 2-3ක් වගේ තියාගන්නවා. මේ තියෙන්නේ හරියටම පැය 2කට පස්සේ. අපේ පුඩින් එක දැන් සෙට් වෙලා තියෙන්නේ. මම දැන් මේක අනිත් පැත්තට හරව ගන්නවා. ඉතින් අපි හදාගත්ත චොකලට් පුඩින් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි දැන් මේකට උඩින් අර කලින් අරන් තියාගත්ත චොකලට් ටොපින් පැකට් එක දාගමු. මමත් මේ පුඩින් එක ෆස්ට් ටයිම් තමයි try කරලා බැලුවේ. මේක කාර්යබහුල අයට නම් හදාගන්න ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි ගෙදර හදන සාමාන්‍ය පුඩින් වගේ නම් මේක එච්චර ලොකු රසයක් නැහැ. කොහොමද කියලා ඔයාලත් හදලා බලන්න. මෝතා එකේම කැරමල් පුඩින් එක හදන වීඩියෝ එකත් මං කලින් කරා. ඒකත් මං channel එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. ඒකේ link එක මං පහලින් දාලා තියන්නම්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් පහලින් like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.